හායි යාළුවනේ කොහමද ඔයාලට? අන්න ඉතින් අද මම ලේසියෙන් රසට හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. අපි බලමු කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම අපිට ජෙලටින් අවශ්‍ය වෙනවා. මම මෙතන ජෙලටින් මේස හැඳි 4ක් අරගන්නවා. ජෙලටින් එක දිය කරගන්න උණු වතුර මිලිලීටර 100ක් මම අරගන්නවා. මේ විදිහට වතුර ටිකත් එකතු කරගෙන ජෙලටින් ටික හොඳින් දිය කරගන්න ඕනි. ජෙලටින් වල කැට ගතිය තියෙන්න බෑ. හොඳට වතුර එකත් එක්ක මේ ජෙලටින් ටික දිය වෙන්න ඕනි. දිය කරගත්ත ජෙලටින් එක පැත්තකින් තියාගමු. මම මේ පුඩින් එක හදාගන්නේ නෙක්ටෝ වලින්. නෙක්ටෝ බීම මිලිලීටර 500ක් මම අරගන්නවා. ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර 200කුත් එකතු කරගන්නවා. දැන් මම හදාගත්ත ජෙලටින් මිශ්‍රණයත් මේකටම එකතු කරගෙන හොඳින් මේ විදිහට කලවම් කරගන්නවා. ජෙලටින් ටිකත් හොඳින් මේ බීම එකත් එක්ක කලවම් වෙන්න ඕනේ. මේකට මම දැන් සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. සීනි ටිකත් හොඳින් දිය වෙනතුරු මේ විදිහට කලවම් කරගන්න. මේ විදිහට සීනි ටිකත් දිය කරගත්තට පස්සේ අපි මේ මිශ්‍රණය පෙරා ගන්න ඕනි. අපිට දැන් අවශ්‍ය වෙන්නේ පුඩින් එක සෙට් කරගන්න ඔයාලා කැමති විදිහේ වාදනයක්. මම මෙතනදී පොඩි කප් 4කට තමයි මේ පුඩින් මිශ්‍රණය එකතු කරගන්නේ. ඔයාලට තනි ලොකු භාජනයකට වුණත් මේ පුඩින් මිශ්‍රණය එකතු කරලා සෙට් වෙන්න තියාගන්න පුළුවන්. මම මෙතනදී පැය 2.5ක් වගේ කාමර උෂ්ණත්වයේ තියාගෙන තමයි මේ පුඩින් එක මේ විදිහට සෙට් කරගත්තේ. හොඳින් සෙට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් රස බලන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත රස පුඩින් එක. ඉතින් ඔයාලත් මේ විදිහට ඉක්මනින් ලේසියෙන් මේ රස පුඩින් එක හදලා බලන්න. කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.